ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 O level ප්‍රතිඵල සම්බන්ධව විශේෂ දැනුම් දීමක් ඔබට ලබා දීමටයි. ඉතින් ඒ සම්බන්ධව අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් විශේෂ දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඒ තමයි 2025 O level ප්‍රතිඵල නිකුත් වුණ ගමන් අපි ඔයාලට නොමිලේ SMS එකක් එවනවා. ඔයාගේ මොබයිල් ෆෝන් එකට දැන් O level ප්‍රතිඵල නිකුත් වුණා කියලා. ඒ සමගම අපි ඔයාට ලින්ක් එකක් එවනවා. ඒ ලින්ක් එක හරහා තත්පර 5ක් ඇතුළත ඔයාගේ රිසල්ට් එක දැක බලා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් රජයෙන් ලබා දෙන වෙබ්සයිට් වල ගිහින් පැය ගණන් බලන් ඉන්න අවශ්‍ය නැහැ. මේක මේ ඔයාට ගොඩක් පහසුයි. ඉතින් මේ අවස්ථාව ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරොත් විතරයි. එතකොට අපේ group එකට ඔයාව නිකම්ම add වෙනවා. ඉතින් මේ අවස්ථාව සඳහා ඔබගෙන් කිසි මුදලක් අය කරන්නේ නැහැ. සම්පූර්ණයෙන් නොමිලේ තමයි ලබා දෙන්නේ. ඉතින් විශේෂයෙන් කිව්වොත් ගිය අවුරුදු වල O level ළමයින්ට A level ළමයින්ට ශිෂ්‍යත්ව විභාගයටත් මේ අවස්ථාව උන්ට අපි ලබා දුන්නා. ඉතින් ඕන් අපිට ගොඩක් ස්තුති කරා මේ අවස්ථාව උන්ට අපි ලබා දුන්න නිසා. ඉතින් ආයෙමත් කියනවා මේ අවස්ථාව ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරොත් විතරයි. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අපිට මුලින්ම දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඒ තමයි 2025 O level ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනවා කියලා අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලවල යනවා. ඉතින් එවැනි අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා කියලා ඔයාලා සීලු දෙනාගෙන් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් අපි ඊළඟට කතා කරොත් 2025 O level ප්‍රතිඵල නිකුත් කරන දිනය හරියටම අපි දැන් කියනවා. ඉතින් ඒ දවස තමයි 2026 මැයි මාසේ 8 සිකුරාදා මධ්‍යම රාත්‍රියේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව අපට ආරංචි මාර්ග වලින් තොරතුරු අපට දැනට ලැබිලා තියෙනවා. ඉතින් ඊට දිනේ O level ප්‍රතිඵල නිකුත් වෙනවා. ඒ නිසකයි. ඉතින් ඊට දිනේ සම්බන්ධව ඔබ විශ්වාසයෙන් බලා සිටින්න. ඉතින් ඔයාලා සීලු දෙනාටම ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වුමනා වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක all press කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඉතින් අදට අපි සමු ගන්නවා. ඉතින් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.